හායි හදමුද කම්මල් චිකන් කරි එකක්. කම්මල් චිකන් කරි එකක් කිව්වහම ඔයාලත් බලයි මෙහෙම මොකද්ද මේ කියලා. මුලින්ම මම චිකන් ටික හොඳට සෝදගෙන ඒකට මම ලුණු කහ කුඩු එකතු කරගෙන හොඳට මික්ස් කරගෙන පොඩි වෙලාවක් ඒක මැරිනේට් වෙන්න තියනවා. ඊට පස්සේ අපි චිකන් එක හදාගන්න භාජනයේ ලිපින් තියලා හොඳින් රත් කරගන්නවා. ඊට පස්සේ හොඳින් රත් වුණු භාජනයට ඇති පදමට පොල් තෙල් දාගන්න. ඒ පොල් තෙල් දාගත්ත භාජනයට අපි තලාගත්ත ඉඟුරු සුදුලුණු, ලුණු, කරපිංචා, රම්පේ ඒ දේවලුත් එකතු කරගන්නවා. මම මෙතන වසාවාසි, එනසල්, කරාඹු ඒ වගේ දේවලුත් පාවිච්චි කරනවා. ඔයාලට පුළුවන් කුරුඳුත් පාවිච්චි කරන්න. ඒ වගේම සියඹලා. මං ගාව මේ වෙලාවේ කුරුඳු සියඹලා නැති නිසා මම මෙන්න මේ දේවල් තමයි පාවිච්චි කරන්නේ. අපි දැන් මේ රත් වුණු තෙල් එකට මං කියපු ඒ කුළුබඩු ඔක්කොම දේවල් එකතු කරගෙන හොඳින් මික්ස් කරගන්න. තවත් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මම සුදුලුණු පොතුත් එක්ක දාගෙන තියනවා කියලා. ඔව් සුදුලුණු පොතුත් එක්ක දාගත්තාම මට නම් ඒක වෙනම රසයක් තමයි එන්නේ. දැන් මම මේකට මිරිස් කුඩු ටිකක් ඒ වගේම අමු තුන පහ තව බැදපු තුන පහ ගම්මිරිස් දාලා මේක හොඳින් බැද ගන්නවා. ඔයාලට පේනවද කලර් එක? මම මිරිස් හරිම චුට්ටයි එකතු කරේ. ඒත් කලර් එක දැන් මම චිකන් ටිකත් මේකට ඇඩ් කරගන්නවා. චිකන් ටික අපි එකතු කරගත්ත ස්පයිසස් එක්ක හොඳට තෙලේ බැද ගන්න. ටික වෙලාවකින් පස්සේ ඒකට වතුර ටිකක් ඇඩ් කරගන්න. මම මෙතනදී වතුර වැඩි ප්‍රමාණයක් පාවිච්චි කරනවා. මොකද අපේ ගෙදර අයට නම් හොදි නැතුවම බෑ. ඉතින් බලන්නකෝ කම්මැලි චිකන් කරි එකක් කියලා මම කිව්වේ බොරුවටද. ඉතින් මේ වගේ ලස්සන පාටට තියෙන චිකන් කරි එකක් එක්ක රෝස් පාන් කන්න තියනවා නම් ඔයාලත් කැමතිද?